අයිබෝන් කියලා පිළිගන්නවා අදත් පාලිස් හෙල්තෝක් YouTube නාලිකාවට. ඉතින් අද අපි ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නවා. අතර නමින් කියනවනම් රොයල් ක්ලැසික් නේචර් රිසෝට් නත්තරම් පොත මහනුවර ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා නිවාඩුවක් ගත කරන්න කැම බීම ඉතාම ප්‍රණීත ආකාරයට මේක ලබා දෙනවා. ඉතින් ස්විමින් පූල් එකක් තියෙනවා. ඉතින් දවස ගත කරන්න ඉතාමත්ම හොඳ තැනක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් වැඩි විස්තර ඒ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. මොකද ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා contact numbers. ඒවට කතා කරලා ඔයාලට මෙතන බුක් කරගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න ඉදිරියට. සුපුරු පරිදි ආයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා අදත් පාලිස් සෙල්ටෝක් YouTube නාලිකාවට. ඉතින් අදත් විශේෂ වීඩියෝ එකකින් ඔබ වෙත ගෙන එන්නේ ප්‍රජාවට අත්‍යවශ්‍ය කරුණක් පිළිබඳ සාකච්ඡාවක්. ඉතින් වෙනදා වගේම අදත් අපේ අමිල මහත්තයා අපිත් එක්ක එකතු වෙනවා සාකච්ඡාව දිගටම කරගෙන යන්න. ඉතින් කෑම බීම අපි හැමදාම කතා කරනවා වගේ ප්‍රජාව තුළ ලොකු ගැටලුවක් තියෙනවා. අපි පරිභෝජනය කරන ආහාර වසවිසයි කියලා. සාමාන්‍යයෙන් නිතරම අපි කෑමට භාවිතා කරන වෙනද පොලෙන් ගන්න නිෂ්පාදන ද්‍රව්‍ය ගත්තොත් ඇසුරුම් ගත ආහාර එහෙමත් නැත්තම් වැඩි ඕන එළවලු ගත්තත් වසවිස කියලා. ඉතින් පළතුරු ගත්තත් වසවිස කියලා තමයි හඳුන්වන්නේ. මේ සමාජයේ මතයක් තියෙනවා. ඉතින් අපි අද කතා කරනවා ඒ වගේම හැම ආහාරයකටම අත්පිට නැතුවම බැරි දෙයක් තමයි අමිල මහත්තයා ලුණුනේ. ඉතින් ඒක වුණත් අපි වැඩිපුර භාවිතා කරොත් අපිට නොහිතන ලෙඩ රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විසක් වෙන්න පුළුවන්. ඉතින් ලුණු ගැන ඔබ නොදත් කරුණු කාරණා රසක් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ PHI මහත්තයා එක්ක අපි ටිකක් ඉදිරියට කතා කරගෙන යමු මේ ලුණු ගැන. ඔව් පාලිත, ඇත්තටම ඔබගේ YouTube නාලිකාවේ අද දවසේත් අපට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපි මේ YouTube නාලිකාවේ දිගටම කතා කරගෙන එනවා මේ අපි ආහාරයට ගන්න දේවල් කොහොමද අපේ සෞඛ්‍යයට බලපාන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් ඔබ කිව්වා වගේ මිනිස්සු අතර ලොකු මතයක් තියෙනවා අපි කන්නේ වෙළඳ පොලෙන් ගන්නේ වසවිස කියලා. ඉතින් ඒ කතාවේ සත්‍යතාවයක් නැතුවම නොවේ. ඉතින් අපි ආහාරයට එදිනෙදා භාවිතා කරන නැතුවම බැරි දෙයක් වුණත් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආහාරයට එකතු වුණොත් ඒක විස වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි ලුණු කියන්නේ. මම හිතන්නේ ඔබ දන්නවා ඇති ලුණු කියන්නේ අපේ පුරාතනයේ ඉඳලා අපේ ආහාර රටාවට අපේ ආහාර වේලට සම්බන්ධ වෙලා තියෙන රසකාරකයක්. ඇත්තටම මේ රසකාරකය කුළුබඩු ලෝවේ රැජින කියලා තමයි හඳුන්වන්නේ. ඇත්තටම ලුණු කිව්වොත් ලුණු වල විද්‍යාත්මක නාමය ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතින් අපි ලුණු රසකාරකයක් විදිහට අපේ බත්පතට වෑංජනයට අනිකුත් ආහාරවලට එකතු කරගන්නකොට මේක ශරීරයට අවශ්‍ය ශුද්ධ මූලද්‍රව්‍යයක් එහෙමත් නැත්නම් ඛනිජ ද්‍රව්‍යයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මම කිව්වා මේක අපි හඳුන්වනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. ඉතින් මේකෙන් ශරීරයට හම්බෙනවා සෝඩියම්. ඉතින් අපේ ශරීරයේ එදිනදා පරිවෘත්තීය ක්‍රියාවලින් සඳහා සෝඩියම් කියන මූලද්‍රව්‍ය අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක අවශ්‍ය වෙන්නේ බොහොම අංශු මාත්‍රයක් අපේ ශරීරයට. හැබැයි අපි ඊටාම අනවශ්‍ය විදිහට ඊටාම බරපතල විදිහට වැඩියෙන් අපේ ශරීරයට ලුණු එකතු කරගන්නවා. ඉතින් අපි මේ සාකච්ඡාව දිගට කරගෙන යනකොට අපි බලමු කොහොමද මේ අපේ ජීවිතයේ අපේ ආහාර වේලේ නැතුවම බැරි අංගයක් වන ලුණු කොහොමද මේ අපේ සෞඛ්‍ය විනාශ කරන්න කියන කාරණේ පිළිබඳව.
අපි විශේෂයෙන්ම කතා කරනවා මේ නිදමිට මත්මයා මේ ලුණු වැඩි වුණ ගමන් අපිට එන රෝගයක් ඉස්සල්ලාම මේ අධික රුදිර පීඩනය ලුණුවලින් තමා මංහිතන්නේ පටන් ගන්න ඒක අපේ රටේ ගොඩක් දෙනෙකුට අද තියෙන මූලිකම ප්‍රශ්නයක් ඕක ඉතින් ඒවගේ ලෙඩ රෝග රාසියක් පිළිබඳව ලුණු ඉස්සර වෙලා තියෙනවා ඒවා කොහොමද අපි සෞඛ්‍යයට බලපාන්නේ ඔබ ඇතරම පාලිත ඔබ මහිතන අද දවසේ අපේ මේ මාතෘකාවේ බොහොම වැදගත්ම පොයින්ට් එකට ආවා කියලා මට හිතෙනවා. දැන් අපි මේක සෞඛ්‍යයට බලපාන විදිහට බලන්නේ. මේක රසකාරකයක්. මේ රසකාරකයක් කොහොමද අපේ සෞඛ්‍යයට අහිත කරන්නමින් බලපාන්නේ. ඉතින් ඔබ කිව්වා වගේම ලුණු සහ රෝගාබාධ අතර තියෙන බොහොම කිට්ටු සම්බන්ධයක්. ලුණු වැඩියෙන් කනකොට අපිට රෝග රසකට මුහුණ දෙන්න සිදු වෙනවා අකමැත්තෙන් හෝ අකමැත්තෙන්. විශේෂයෙන්ම ඔබ කිව්වා වගේ හෘදය වස්තු ආශ්‍රිත රෝගාබාධ රසකට මේ ලුණු අධික පරිභෝජනය හේතු වෙනවා. විශේෂයෙන්ම ඔබ කිව්වා වගේ ප්‍රෙෂර් කියනවා අපි අධිරුධිර පීඩනය එමත් නැත්නම් ආඝාතය අපි කියනවා ස්ට්‍රෝක් කියලා. ඊට පස්සේ අංශභාග තත්වයන් ඒ වගේම ගොඩාක් ලුණු කන අයට පිළිකා තත්වයන් උනත් ඇති වෙන්න පුළුවන්. ඉතින් අධික ලුණු භාවිතය ඍජුවම අපේ සෞඛ්‍යයට හානි කරන සෞඛ්‍යයට වින කරන දෙයක් විදිහට ලෝකය පිළි අරගෙන තියෙනවා. ඒ වගේම තමා තවත් දෙයක් අපි රෝගාබාධ ගැන කතා කරනකොට මේ අයිඩින් මිශ්‍ර ලුණු තමයි අපි දැන් භාවිතා කරන්නේ මම හිතන්නේ වෙළඳ පොලේ ගන්න තියෙනෙත් වැඩිපුර අයිඩින් මිශ්‍ර ලුණු. ඒකත් තවත් රෝගයකට අතවනනවා අයිඩින් මිශ්‍ර ලුණු නොකෑවොත් නේ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඔව්. අයිඩින් ඌනතාවයේ සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා පාලිත. ඒක නිසා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලුණු වලට අයිඩින් මිශ්‍ර කරලා දෙන්න කියලා ආහාර පනතේ රෙගුලාසියක් පනවලා තියෙනවා. ඉතින් අයිඩීන් ඌනතාවෙන් පෙළෙන රටක් විදිහට ජාතියක් විදිහට අයිඩීන් ඌනතාවෙන් අපේ ප්‍රජාව ගලව ගන්න ලුණු නිෂ්පාදකයන්ට අනිවාර්ය කරලා තියෙනවා අයිඩීන් මිශ්‍ර කරන එක. මම හිතන්නේ පාලිත අපි දැන් රෝගාබාධ ගැන කතා කරන් එන්නේ. එතකොට මේකේ වැදගත් දෙයක් තියෙනවා බොහොම. මම හිතන්නේ අපි ලෝකේ ලුණු අධික පරිභෝජනයක් කරන රටක් විදිහට තමයි අඳුරගෙන තියෙන්නේ. ඔබ හිතන්නේ අපි අපේ දෛනික අවශ්‍යතාවය කොච්චර වෙනවද ලුණු? ඔබට අදහසක් තියෙනවද? මං හිතන්නේ අපේ රටේ නම් මුහුදම වේලලා දුන්නොත් ඒක පරිභෝජනය ගන්න තරම් තත්ත්වයක් තියෙන්නේ. ඒ තරම්ම පෞද්ගලික දවස්වල කතා වුණ මාතෘකාවක් වුණා මේ ලුණු. අනිවාර්යයෙන්. ලෝකේ අපි අඳුන්වන්නේ ලුණු බොහොම අධි පරිභෝජනයක් කරන ලුණු කන ජාතියක් විදිහට. මම හිතන්නේ ඔබට මතක නම් අතීතයේ අපේ බත්පතටත් අපි ලුණු දැම්ම අපේ අම්මලා තාත්තලා. දැන් නම් ඒක වෙන්නේ නැහැ. ඉතින් අවශ්‍ය දෙයටයි අනවශ්‍ය දෙයටයි හැමතැනටම අපි ලුණු යොදාගත්තා. ඉතින් ලෝකයේ ලුණු පරිභෝජනයේ ඉතාම ඉහළ රටවල් විදිහට හඳුන්වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය ප්‍රංශය ජර්මනිය වගේ බොහොම යුරෝපීය රටවල්. ඉතින් ඒ හා සමානව දැන් ඔවුන් පාලිත දවසකට දෛනිකව ඔවුන් ලුණු පරිභෝජනය කරනවා ග්‍රෑම් 9ක් 12ක් වගේ අතර ප්‍රමාණයක්. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ දෛනිකව වැඩිහිටි පුද්ගලයෙකු ලුණු පරිභෝජනය නිර්දේශ කරන්නේ වැඩිහිටි පුද්ගලයෙකුට ලුණු ග්‍රෑම් 5යි. නැත්තම් අපි මේක සරලව කිව්වොත් තේ හැන්දක් ලුණු තේ හැන්දක ප්‍රමාණය ග්‍රෑම් 5ක් තමයි නිර්දේශ කරන්නේ. හැබැයි මම අර කියපු ලෝකයේ රටවල් ග්‍රෑම් 9ක් 12ක් අතර වගේ ප්‍රමාණයක් ලුණු කනවා දවසකට. ඉතින් ඒකට සාපේක්ෂව එම රටවල අර කියපු හෘදය වස්තුව හා සම්බන්ධ රෝගාබාධත් ඒ හා සමානුපාතිකව බොහොම ඉහළ අගයක් තියෙනවා. ඉතින් ලුණු කන එකයි මේ හෘදය වස්තුව ආශ්‍රිත රෝගාබාධය අතර තියෙන්නේ බොහොම කිට්ටු සම්බන්ධයක්, බොහොම අනුලෝම සම්බන්ධයක්. ඉතින් ලංකාව දෙසට හැරුණහම මම කිව්වා නිර්දේශිත ප්‍රමාණය දවසකට ග්‍රෑම් 5යි. හැබැයි ලංකාවේ කරපු පරීක්ෂණ වලින් අනාවරණ වෙලා තියෙනවා ලංකාවේ එක පුද්ගලයෙක් දවසකට කනවා ලුණු ග්‍රෑම් 12.5ක්. ඒ කියන්නේ අපි පරිභෝජනයට නිර්දේශ කරලා තියෙන ප්‍රමාණය වගේ 3 ගුණයකට ආසන්න ප්‍රමාණයක් ලුණු කනවා. ඉතින් ලංකාවේ තත්ත්වයක් බොහොම සෝචනීයයි. ඔබ දන්නවද දන්නේ ලංකාවේ හෘදයාබාධ වලින් දවසකට මැරෙනවා 200ක් විතර. ඉතින් මේ 200ටම
මේ 200ට මේ 200 මැරෙන්න නොයෙකුත් හේතු සාධක බලපානවා. ඒ හේතු සාධකවල බොහොම ඉහළින්ම තියෙන සාධකයක් තමයි මේ අධික ලුණු පරිභෝජනය. ඉතින් ලුණු පරිභෝජනය අපි දෛනිකව අඩු කරොත් අපිට මේ හෘදය වස්තු ආශ්‍රිත රෝගාබාධ සහ විශේෂම වකුගඩු රෝග පිළිකා තත්ත්වයන් පවා අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපි කොහොමත් ලදරුවන්ට අවුරුද්දට අඩු දරුවන්ට ලුණු සහ සීනි ලබා දීම නිර්දේශ කරන්නෙම නැහැ බිඳුවක්වත් ආහාරයට එකතු කිරීම. ළමා වයසේදී ග්‍රෑම් 2.5ක් වගේ අපි නිර්දේශ කරනවා. ඉතින් ලුණු පරිභෝජනය අධික රටක් විදිහට සහ ඒ නිසාම සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දෙන රටක් විදිහට තමයි ලංකාව අඳුරගෙන තියෙන්නේ. ඉතින් අදත් ඔයාලට රසබර සාකච්ඡාවක් කරන්න ආවේ අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා අමිල අබේරත්න මහතා. ඉතින් ලුණු ගැන ඔබ නොදත් සියලු දේවල් මං හිතන්නේ අද අපි සාකච්ඡාවෙන් කියවුණා. ඉතින් අපි YouTube නාලිකාවත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. දිගටම මේ දවස්වල අපි කතා කරගෙන යන්නේ වසවිස පිළිබඳව කෑමත් එක්ක අපේ ශරීරගත වෙන. ඉතින් අපේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ඔයාලට වැදගත් දෙයක් මේක තුල ගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න කියලා ආරාධනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක සම්බන්ධ වෙනතුරු ඔබ සැමට ආයුබෝවන් කියලා අපි සමුගන්නවා. ආයුබෝවන් අමිල මහත්තයා.